අපි අද කෙටියෙන් කතා කරමු කොහොමද කැනඩාවේ ක්‍රිප්ටෝ කරන්නේ කියලා. ඉතින් ක්‍රිප්ටෝ ට්‍රේඩ් කරන්න මම පර්සනලි යූස් කරන ප්ලැට්ෆෝම්ස් තුනක් තියෙනවා. මම ගැන පස්සේ කියන්නම්. ඉතින් ලංකාවේ සිටුේෂන් එක ගත්තම ටිකක් අමාරුයි. මම දන්න තරමට ප්‍රයිවට් සෙලර්ස්ලා ගෙන් තමයි අපි ක්‍රිප්ටෝ ගන්න ඕනේ. සහ ප්ලැට්ෆෝම්ස් ගැන මම ඇත්තටම මට කිසි අවබෝධයක් නැහැ ලංකාවේ සිටුේෂන් එක ගැන. කැනඩාවේ මම මුලින්ම ක්‍රිප්ටෝ කරන්න පටන් ගත්තේ Well Simple app එකෙන්. Well Simple එකේ මොබයිල් වර්ෂන් එකකුත් තියෙනවා, ඩෙස්ක්ටොප් වර්ෂන් එකක් තියෙනවා. හරිම ලේසි. හැබැයි Well Simple එකේ තියෙන ප්‍රශ්න තමයි transaction fee එක 2% සහ ඒකේ live charts පෙන්වන්නේ නැහැ. ඒකට විසඳුමක් විදියට මම පාවිච්චි කරන ගත crypto.com. crypto.com එකට ඒ කියන්නේ platform එක ඇතුළට cash ගන්න හරිම ලේසි. අපිට කැනඩාවේ ඉඳන් interact කරන්න පුළුවන්. සහ ඒකේ යම් තාක් දුරකට live charts පෙන්වනවා. bar graphs නෙමෙයි, just the normal graph, live graphs. Sorry, not the candles පෙන්වන්නේ නැහැ crypto.com එකේ. just lines වලින් තමයි පෙන්වන්නේ. ඉතින් Well Simple එකේ මම long term holdings තමයි තියන් යන්නේ. crypto.com එකේ long term holdings. හැබැයි මම short positions වලදී sell කරනවා. ඉතින් මේ දෙකම හොඳ platforms දෙකක් වුණා මට මුලදී crypto buy කරන්න hold කරන්න. පස්සේ day trade කරන්න ආවට පස්සේ තිබ්බ මට ලොකු ප්‍රශ්න තමයි අර candle views ගන්න view එක ගන්න බෑ Well Simple එකේ crypto.com එකේ දෙකම. ඒකට විසඳුමක් විදිහට මම පාවිච්චි කරන් ගත්තා Bluefin app එක. මොබයිල් වර්ෂන් එකක් තියෙනවා, ඩෙස්ක්ටොප් වර්ෂන් එකක් තියෙනවා. හරිම ලේසි. හැබැයි එකම ඉෂුව එක තියෙන්නේ Bluefin වල අපිට interact වලින් ඔහේ Canadian dollars ඇතුළට app එක ඇතුළට ගන්න බෑ. ඉතින් මම කරන්නේ මගේ Well Simple එකේ crypto.com account එකෙන් USDT අරගෙන ඒ USDT send කරනවා Bluefin account එකට. මේකෙන් තමයි මම එතකොට Bluefin account එක ඇතුළේ trades කරන්නේ. cash out කරන්නත් Bluefin එකෙන් cash out කරලා USDT වලට USDT වලින් මගේ එක්ක Well Simple account එකට නැත්නම් crypto.com account එකට මම ගන්නවා. ඔව් ඒක තමයි සරලම දේ. අනිත් tax වශයෙන් ගත්තොත් Well Simple එකේ අපිට T5 form එක app එකෙන්ම ගන්න පුළුවන්. T5 form එක එනවා කියන්නේ අනිවාර්යෙන් අපේ තියෙන crypto assets, digital assets අපිට tax වලදී declare කරන්න වෙනවා. හැබැයි trick එක කියන්නේ crypto.com එකේදී අපිට ඒක කරන්න ඕනේ නැහැ. මොකද it's outside of the Canadian jurisdiction. කින්ද අපිට ඒක declare කරන්න ඕනේ නැහැ. මිලියන ගණක් වුණත් තියෙන සල්ලි crypto.com එකේ තියලා තියන්න පුළුවන්. ඕනනම් විතරයි. ඔයාට අවශ්‍යතාවයක් තියෙන විතරයි tax වල declare කරන්න පුළුවන්. ඒ අරන්න අය CR එක දැනගන්න විදියක් නැහැ. Bluefin එකේ නම් කොහොමද විදියක් නැහැ. හැබැයි Well Simple එකේ ඒකට report කරනවා. Thank you so much for joining the video.